සුබ දවසක්. සියලු දෙනාම ඉතා සාදරයෙන් පිළිගන්නවා කමියුනිකේෂන් එකට. අද මම මේ වීඩියෝවෙන් කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ ඩයලොග් සිම් එකක් කොහොමද නිවැරදිව ඇක්ටිව් කරන්න කියන එක සම්බන්ධයෙන්. ඉතින් මේ වීඩියෝ එක ඩයලොග් සිම් එකක් ගන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට, ඊට අමතරව විශේෂයෙන්ම කමියුනිකේෂන් එකක් කරන කෙනෙකුට ඉතාම වැදගත් වෙනවා. ඩයලොග් සිම් එකක් ගන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට මොන මොන වරප්‍රසාදද අපිට ලැබෙන්නේ කියලා දැනගන්න මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙනවා. ඊට අමතරව කමියුනිකේෂන් එකක් කරන කෙනෙකුට මේ රිටේලර් හබ් කියන ඇප් එකෙන් තමයි සිම් ඇක්ටිව් කරන්න තියෙන්නේ. ඉතින් මේ රිටේලර් හබ් ඇප් එක සම්බන්ධයෙන් සිම් ඇක්ටිව් කිරීම සම්බන්ධයෙන් තියෙන සියලුම දේවල් ගැන මම මේ වීඩියෝ එකේදී සාකච්ඡා කරනවා. හරි, දිගටම එකතු වෙලා ඉන්න අපිත් එක්ක. ඉතින් අපේ කමියුනිකේෂන් එක YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell notification එකත් on කරලා තියාගන්න. අපි යමු අපේ වීඩියෝ එකට. මුලින්ම සිම් එකක් ගන්න කෙනෙක් ආපුවාම අපි ආපු ගමන්ම සිම් එකක් දෙන්න පටන් ගන්නෙ නෑ. සිම් එකක් ගන්න ආපු කෙනාගේ ID එක මුලින්ම ඉල්ල ගන්නවා. ID එක ඉල්ලගෙන සිම් එක ගන්න ආපු කෙනාගේ ID එකමද කියලා අපි මුලින්ම තහවුරු කරගන්න ඕන. සමහර දරුවෝ ඉන්නවා අම්මලා තාත්තලාගේ ID හොරෙන් අරන් ඇවිල්ලා සිම් ලබා ගන්නවා. ඉතින් අම්මලා තාත්තලා මේ ගැන දැනුවත් නැහැ. ඉතින් පස්සේ කමියුනිකේෂන් එකේ කෙනාට ලොකු ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙනවා. මේ දේවල් ගැන ආරංචි වෙලා කොහෙන්ද මේ සිම් ලබා ගත්තේ කියන එක ගැන හොයලා බැලුවොත්. ඊට අමතරව මැරුණ අයගේ ID අරන් එනවා. ඊට අමතරව කාගේහරි පර්ස් එකක් වැටලා තිබුණොත් ඒ පර්ස් එකේ ID එකක් හෝ ලයිසන් එකක් තිබුණොත් ඒවට සිම් ලබා ගැනීමට සමහරව උත්සාහ කරනවා. ඉතින් ඒක නිසා අපි මුලින්ම බලන්න ඕන මේ ID එක රැගෙන එන කෙනාගේමද ID එක කියලා. ඒ දේ අපි හරියට තහවුරු කරගත්තායින් පසුව අපි ඊගාවට බලන්න ඕන මේ ID එක හරියට පැහැදිලිද කියලා. මෙතනදී මම මේ සඳහන් කරන්නේ ID එක හෝ ලයිසන් එක එහෙම නැත්නම් පාස්පෝර්ට් එක මේ කියන තුනම සම්බන්ධයෙන්. ඉතින් පැහැදිලි නැති ID එකකට ඔබ සිම් එකක් ලබා දුන්නොත් අනිවාර්යෙන් ඒ රිජෙක්ට් වෙන්න ඉඩ තිබෙනවා. ඒක නිසා හොඳ පැහැදිලි ID එකක්, ID නම්බරේ තියෙන පැත්ත සහ නම ගම ඇඩ්‍රස් එක තියෙන පැත්ත දෙපැත්තම හොඳ පැහැදිලිව තිබෙන්න ඕන. ලයිසන් එකක හෝ පාස්පෝර්ට් එකක නම් මේ දෙකම එක්ස්පයර් වෙලා තියෙන විදිහක් නැහැ. එහෙම තිබුණොත් ඒත් සිම් එක රිජෙක්ට් වෙනවා. ඊට අමතරව ඩෙන්ටිය හෝ ලයිසන් එක එහෙම නැත්නම් පාස්පෝර්ට් එක මේ කියන දේවල් වල ෆොටෝකොපි එකට දැන් සිම් ලබා දීමට හැකියාවක් නැහැ. ඒවත් රිජෙක්ට් වෙනවා. ඊට අමතරව තවත් දෙයක් තිබෙනවා WhatsApp මාර්ගයෙන් හෝ නැත්නම් ඊමේල් මාර්ගයෙන් හෝ කම්පියුටරේට එහෙම නැත්නම් ෆෝන් එකේ තිබෙන පින්තූර වලට සිම් ලබා දීමේ හැකියාවකුත් නැහැ. ඉතින් ඒ ආකාරයට ෆොටෝ මාර්ගයෙන් සිම් ඇක්ටිව් කරොත් දවස් 2-3ක් ගියායින් පසුව සිම් එක රිජෙක්ට් වීමට ඉඩ තිබෙනවා. ඉතින් ඒක නිසා ඔරිජිනල් ID එකකටම සිම් ලබා දීමට අපි වග බලා ගන්න ඕන. ඉතින් මේ කියපු මූලික කරුණු ටික අපි හොඳින් ඔළුවේ තබා ගන්න ඕන. අවශ්‍යතාවයක් වුණොත් පමණක් පාරිභෝගික මහත්මයාව දැනුවත් කරන්න මේ දේවල් සම්බන්ධයෙන්. නැත්නම් ඔබගේ මතකයේ තියාගන්න මේ දේවල් වලට පිටින් සිම් ඇක්ටිව් කිරීමක් සිදු කරන්න එපා. එහෙම වුණොත් බොහෝ දුරට රිජෙක්ට් වෙන්න ඉඩ තිබෙනවා. එහෙමත් නැත්නම් වෙන කෙනෙකුගේ ID එකකට ඔබ සිම් එකක් ඇක්ටිව් කරොත් කවදා හරි නීතිමය ගැටලුවක් ආවොත් ඔබට උසාවි ගානේ වුණත් යන්න සිද්ධ වෙනවා. ඉතින් මේ කියපු කරුණු සියල්ල ගැනම සැලකිලිමත් වෙලා හරි පාරිභෝගිකයෙක් තමන්ගේම ID එක රැගෙන ආවට පස්සේ කොහොමද අපි සිම් එකක් නිවැරදිව ඇක්ටිව් කරන්න කියලා බලමු. මේ සිම් ලබා දීමට අපි ඩයලොග් රිටේලර් ඇප් එකට මුලින්ම ලොග් වෙලා ඉන්න ඕන. ඉතින් මම මගේ දුරකථනයේ රිටේලර් හබ් ඇප් එකට ලොග් වෙනවා. මේ පින්තූරය ටිකක් පැහැදිලිව පේනවා මදි නිසා මම මේ තිරේ හරස් අතර දාන්නම්. ජංගම දුරකථනයකින් බලනවා නම් ඒක හරස් අතර හරවලා බලා ගන්න පුළුවන්. කම්පියුටර් තිරයකින් බලනවා නම් පොඩි අපහසුතාවයකටපත් වෙයි. නමුත් පැහැදිලිව පේන්න ඕන නිසා මම හරස් අතර මේ වීඩියෝ එක දානවා. මේ ඇප් එකට ලොග් වුණායින් පසුව උඩම වම් පැත්තේ තිබෙනවා මොබයිල් ඇක්ටිවේෂන් කියලා. සිම් ඇක්ටිව් කරනවා නම් අපි ඒක මුලින්ම ටච් කරගන්න ඕන. මේ ඇප් එක සිංහලෙන් තමයි පාවිච්චි කරන්නේ. ඉංග්‍රීසියෙන් පාවිච්චි කරන කෙනෙකුට මීට වඩා වෙනස් ආකාරයෙන් තමයි මේ වචන පෙන්වන්නේ. අපි මුලින්ම මෙතන ID අංකය ඇතුළත් කරන්න ඕන. අලුත් ID සඳහා මෙතන QR කෝඩ් ස්කෑන් කරන ස්කෑනර් එක සලකුණක් තිබෙනවා. ඒක ටච් කිරීම මගින් අලුත් ID ස්කෑන් කරගන්න පුළුවන්. පැරණි ID තිබෙනවා නම් ඒ වගේ ඩෙන්ටිටි අංකය අපි ඉතා නිවැරදිව මෙතන සඳහන් කරගන්න ඕන, ටයිප් කරගන්න ඕන. QR කේතය මගින් ස්කෑන් කිරීමෙන් පසුව ID අංකය ඉබේම මෙතෙන්ට ඇතුළත් වෙනවා. එහෙම නැත්නම් අපි ID අංකය ටයිප් කරගන්න ඕන. ID අංකය ටයිප් කරගැනීමේදී ඉතාම නිවැරදිව ටයිප් කරගැනීම අවශ්‍ය වෙනවා. මොකද එක් අංකයක් හෝ වැරදුනොත් දවස් 3ක් විතර ගියායින් පසුව මේ සිම් එක ඩිඇක්ටිව් වෙනවා. සක්‍රිය කර ගැනීමට ආකේඩ් එකටම යන්න වෙනවා. ඉතින් ඒ ආකාරයට ID අංකයක යම්කිසි වැරද්දක් වෙලා සිම් එක ඩිඇක්ටිව් වුණොත් පාරිභෝගික මහත්මයා අපිට පැමිණිලි කරොත් අපිට නැවත අලුත් සිම් එකක් ඔහුට ලබා දීමට සිදු වෙනවා. ඔහු ලබා දාගෙන තිබෙන පැකේජ් එකත් සමගම. ඉතින් ඒක අපිට ලොකු පාඩුවක්. ඉතින් ඒක නිසා මෙතන ID අංකය ඇතුළත් කරනකොට 100%ක්ම දෙතුන් පාරක්ම පරීක්ෂා කරලා නිවැරදිවම ඇතුළත් කරගන්න ඕන. ID අංකය නිවැරදිව සඳහන් කරගත්තායින් පසුව අපි ඊළඟ පියවරට ඉබේම යමු වෙනවා.
ID අංකය හරියටම සඳහන් වුණාද කියන එක දැනගන්න අවශ්‍ය නම් නැවතත් උඩ තිබෙන NIC වළංගු කරන්නේ කියන ස්ථානයේ ටච් කිරීම මගින් නැවතත් ID අංකය අපිට ලැබෙන්නුම් කරනවා. ඉතින් එතනදී වෙනස්කම් කරන්න අවශ්‍ය නම් වෙනස්කම් කරගන්න පුළුවන්. ඊළඟ පියවර තමයි අංකයක් තෝරා ගැනීම. ඉතින් මෙතනදී අපිට ස්වයංක්‍රීය අංකයක් ලබා දෙනවා. ඒ අංකය හොඳයි නම් අපිට ඉදිරි පියවරට යන්න පුළුවන්. එහෙම නැත්නම් මේ අංකයට ඉස්සරහින් තිබෙන පැන්සලක සලකුණ උඩ ටච් කිරීම මගින් අංකය වෙනස් කරගන්න පුළුවන්. මේ පැන්සල මත ටච් කිරීම මගින් අපි වෙනත් තිරයකට යොමු වෙනවා. එතනදී අංක 10ක් අපිට පෙන්වුම් කරනවා. ඉතින් මෙතනින් අපිට කැමති අංකයක් තෝරගන්න පුළුවන්. ඒ අංක 10 නොත් අපිට අංකයක් නැත්නම් පල්ලෙහා තිබෙන රිෆ්‍රෙෂ් නම්බර් කියන තැන ටච් කිරීම මගින් තවත් අංක කීපයක් ලබා ගන්න පුළුවන්. ඉතින් එහෙමත් නැත්නම් අපිට අංක තෝරා ගැනීමක් මෙතන සිදු කරන්න පුළුවන්. මේ දුරකථනයේ ඉහළම අයිකන් කීපයක් අපිට දක්නට ලැබෙනවා. ඉතින් මේ වගේ අපිට ස්පෙෂල් නම්බර් තෝරගන්න පුළුවන්, නම්බර් සර්ච් කරලා තෝරගන්න පුළුවන්, අවසාන අංක ටික අපේ පරණ තිබුණු නම්බර් එකට ගලපගෙන ගන්න පුළුවන්. එහෙම නැත්නම් 077 නම්බර්, 074 නම්බර්, 076 නම්බර් මේ ආකාරයෙන් අපිට තෝරගෙන ගන්න පුළුවන්. මම කීපයක් ඔබට පෙන්නන්නම්. ඉතින් මෙතනදී මම start with කියන එක තෝරගන්නවා. මෙතනදී අපිට මුලින් භාවිතා කිරීමට කැමති අංකයක් තෝරගන්න පුළුවන්. ඒ කියන්නේ 77 නම්බරයක්, එහෙම නැත්නම් 76 නම්බරයක්, එහෙම නැත්නම් 74 නම්බරයක් මේ කියන අංක වලින් අපිට එකක් තෝරගන්න පුළුවන්. ඊළඟට අපිට end with කියන අයිකන් එක තෝරගත්තොත් අපිට අපේ තිබෙන වෙනත් SIM එකක අවසාන අංක 4 මෙතන ටයිප් කරලා බලන්න පුළුවන්. ඒ ආකාරයට SIM එකක් ලබා ගන්න පුළුවන්ද කියලා. මෙතනදී ඔබට අවශ්‍ය අංක 4 ටයිප් කරලා බලන්න. සමහර විට ඔබට අවශ්‍ය වෙන අංකය හොයාගන්න පුළුවන් මෙතනින්. ඉතින් මේ හැමතැනින්ම මේ රිෆ්‍රෙෂ් නම්බර් කියන තැන ටච් කිරීම මගින් තවත් අංක ටිකක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ ආකාරයට තමයි මේ ඩයලොග් SIM එකක් ලබා දීමේදී අංක තෝරා ගැනීම සිදු කරන්නේ. එතන තිබෙන ස්පෙෂල් නම්බර් කියන එක ටච් කිරීම මගින් මුදල් ගෙවලා අපිට අංකයක් වෙන් කරගන්නත් පුළුවන්. ඉතින් මේ ක්‍රමන ආකාරයෙන් හෝ අපි හොඳ අංකයක් තෝරගන්නවා. ඊළඟට අපිට තිබෙන්නේ සිම්පත් අංකය ඇතුළත් කිරීම. මෙතනදී අපි සිම්පතේ තිබෙන අවසාන ඉලක්කම් 9 ඇතුළත් කරන්න ඕන. එහෙම නැත්නම් SIM එකේ තිබෙන QR කේතය ස්කෑන් කිරීම මගින් ස්වයංක්‍රීයව ඒ අංක ටික මෙතන සඳහන් කරගන්නවා. මේ කුමන ආකාරයෙන් හෝ මෙතන සිම්පත් අංකය ඇතුළත් කරගත යුතුයි. ඉන් අනතුරුව පළමුවෙනි රීලෝඩ් එක දාගන්න ඕන. මෙතනදී රුපියල් 100ට වඩා වැඩි ගණනක් එකතු කිරීම මගින් SIM එකක් ඇක්ටිව් කරගන්න පුළුවන්. මෙතන 999 තමයි සිලෙක්ට් වෙලා තිබෙන්නේ. ඉතින් ඒ 999ට එහයින් තිබෙන පැන්සලේ මාක් එකට උඩ ටච් කිරීම මගින් අපිට මේ අගය වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මෙතනදී රීලෝඩ් වර්ග විශාල ප්‍රමාණයක් අපිට පෙන්වුම් කරනවා. විශේෂයෙන්ම පැකේජ් වර්ග. පාරිභෝගිකයාගේ ඉල්ලීම පරිදි අපිට අවශ්‍ය පැකේජ් එකක් මෙතනදී තෝරලා ඇක්ටිව් කරලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පල්ලෙහැම තිබෙන කොටුවේ අවශ්‍ය ප්‍රමාණය ටයිප් කිරීම වගේනුත් මේ ක්‍රියාවලිය සිදු කරන්න පුළුවන්. ඉතින් මෙතනදී මම රුපියල් 797 පැකේජ් එක තෝරලා ඉදිරියට යන්න උත්සාහ කරා. මගේ IVR එකේ මේ වෙලාවේ රුපියල් 797ක් නැහැ. ඉතින් ඒක නිසා මට මේ මුදල් ප්‍රමාණය රීලෝඩ් කර ගැනීමට හැකියාවක් නැහැ. මම ඒක නිසා රුපියල් 119 ඩේටා රීලෝඩ් එකක් දාලා තමයි මම ඉදිරියට මේ ක්‍රියාවලිය සිදු කරගෙන යන්නේ. මෙතන තිබෙන ඉදිරියට කියන බටන් එක ටච් කරන්න ඕන. ඉන්න අනතුරුව අපි තවත් වැදගත් පියවරකට යමු වෙනවා. දැන් අපි මේ වෙනකොට නිවැරදිව NIC වළංගු කරණය කරලා තිබෙනවා. නිෂ්පාදන තොරතුරුත් අපි හරියාකාරයෙන් දීලා තිබෙනවා. ඊළඟට පාරිභෝගික තොරතුරු කියන ස්ථානයට තමයි දැන් පැමිණලා තිබෙන්නේ. එතනදී ඔප්ෂන් දෙකක් තිබෙනවා. ඉතින් මේ ආකාරයට අයිකන් දෙකක් වෙම ස්ථානයේ පෙන්වුම් කරන්නේ මේ ID නම්බරයට කලින් සිම්පත් ලබාගෙන තිබුණොත් පමණයි. අලුතින්ම SIM ලබා ගන්න ID නම්බරයකට මේ ආකාරයට දෙකක් පෙන්වන්නේ. ඉම්ම ID එකේ ෆොටෝ එක ගහන ස්ථානයට යොමු කරනවා. පළමු ඔප්ෂන් එක use existing document. ඒ කියන්නේ පවතින තොරතුරු වලට අදාළව මේ SIM එක ඇක්ටිව් කරනවා කියලා. ඊට එහා පැත්තේ තිබෙන submit new document කියන අයිකන් එකට ටච් කිරීම මගින් කෙලින්ම ID එකේ ෆොටෝ ගහන ස්ථානයට අපි යොමු කරනවා. ඉතින් අපි පළවෙනි ඔප්ෂන් එකට පොඩ්ඩක් ගිහිල්ලා බලමු. ඉතින් මේ තිබෙන්නේ මේ ID නම්බරයට අදාළව ලබාගෙන තිබෙන SIM පතක නම්බරයක්. ඉතින් මෙතනදී මේ කහ පාටින් තිබෙන වළංගු කරන කියන එක උඩ ටච් කිරීම මගින් මේ සිම්පත් අංකයට අංක 6කින් යුත් කෝඩ් එකක් ඇතුළත් මැසේජ් එකක් එනවා. ඉතින් මේ අංකය මෙතන ටයිප් කරායින් පසුව මේ ID එකට අදාළව තිබෙන සියලුම විස්තර අපි මේ තෝරාගත් දුරකථන අංකයට ඇතුළත් කරලා මේ SIM එක ඇක්ටිව් කිරීමට අවශ්‍ය කටයුතු ස්වයංක්‍රීයව සලසලා දෙනවා.
අනතුරු අපිට තිබෙන්නේ භාෂාව තේරීමට සහ පාරිභෝගික මහත්මයාගේ අස්සන ලබා ගැනීමට. අවසානයේදී සක්‍රිය කරන්න කියන බටන් එක උඩ ටච් කරන්න පමණයි අපිට ඉතුරු වෙන්නේ. ඉතින් මේ ආකාරයෙන් අපිට සිම් එකක් ඇක්ටිව් කරන්න තිබෙනවා නම් ගොඩක් පහසුයි. මොකද identity ෆොටෝ ගහන්න එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ මේ ආකාරයට. ඉතින් මේ ආකාරයට සිදු කරන්න නම් මේ සිම්පත ලබා ගැනීමට පැමිණෙන පාරිභෝගික මහත්මයා මේ කෝඩ් එක යන සිම් එකට අදාළ දුරකථනයේ රැගෙනවිත් තිබිය යුතුයි. හරි, ඉතින් අපි අනිත් ඔප්ෂන් එක බලමු. ඉතින් මෙතනින් අයින් වෙන්න නම් මේ වළංගුකරණය මගහරින්න කියන බටන් එක ටච් කරන්න ඕන. සබ්මිට් නිව් ඩොකියුමන්ට් කියන එකට ටච් කරායින් පසුව එන් අහනවා NIC එකෙන්ද මේක ඇක්ටිව් කරන්නේ, පාස්පෝර්ට් එකෙන්ද මේ සිම් එක ඇක්ටිව් කරන්නේ, එහෙම නැත්නම් ඩ්‍රයිවිං ලයිසන්ස් එකෙන්ද කියලා. ඉතින් මෙතන මම NIC එක භාවිතා කරලා තමයි මේ සිම් එක ඇක්ටිව් කිරීම සිදු කරන්නේ. ඒක නිසා පල්ලෙහා තිබෙන NIC පින්තූර ලබා ගන්න කියන බටන් එක උඩ ටච් කරනවා. ඉතින් එතන තිබෙන කැමරාව උඩ ටච් කරායින් පසුව අපිට කැමරාව ඔන් වෙනවා. ඉතින් මෙතනදී අපි මේ ID එකේ ඉස්සරහ පැත්තේ හොඳ පැහැදිලි ෆොටෝ එකක් ලබා ගන්න ඕන. ෆොටෝ එක ලබා ගත්තායින් පසුව මේ ආකාරයට තමයි දිස් වෙන්නේ. ඉතින් අපි මෙතනින් ID එකේ හතර වටේ හතර මායිම හරියට ලකුණු කරන්න ඕන. ඉතින් මෙතනදී ෆොටෝ එක හරිනම් ඉදිරියට කියන බටන් එක උඩ ටච් කරනවා. එහෙම නැත්නම් වැරදි නම් හරියට පැහැදිලිව පේන්නේ නැත්නම් නැවත ලබා ගන්න කියන එක උඩ ටච් කරන්න ඕන. මගේ ෆොටෝ එක මෙතන පැහැදිලි නිසා මම ඉදිරියට කියන බටන් එක උඩ ටච් කරනවා. ඉන් අනතුරුව ID එකේ පසුපස කොටසේ පැහැදිලි පින්තූරයක් ලබා ගන්න ඕන. රියදුරු බලපත්‍රයේ තෝරා තිබෙන අවස්ථාවක රියදුරු බලපත්‍රයේ ඉස්සරහ පැත්තේ ෆොටෝ එකක් විතරයි ගහන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ දේත් මෙතන මම මතක් කරන්න ඕන. ඒකේ පසුපස කොටසෙත් හොඳ පැහැදිලි ෆොටෝ එකක් ලබාගෙන ඒකෙත් හතර මායිම හරියට ලකුණු කරනවා. ඉතින් මේ ආකාරයට ID එකේ දෙපැත්ත ෆොටෝ ලබා ගත්තායින් පසු අපි දැන් මේ සිම් එකක් දෙන්න අවශ්‍ය කරන සියලුම පියවරවල් සම්පූර්ණ කරලා තිබෙන්නේ. මෙතනින් එහාට අපිට තිබෙන්නේ මේ සිම් එක පාවිච්චි කරන්න අවශ්‍ය කරන භාෂාවක් තෝරා ගැනීම සහ පාරිභෝගිකයාගේ අස්සන ලබා ගැනීම පමණයි. ඉතින් මෙතනදී අපි මුලින්ම භාෂාවත් තෝරගන්න ඕන. ඉන් අනතුරුව පාරිභෝගික අස්සන කියන ස්ථානයේ ටච් කිරීමෙන් පස්සේ අපි මෙතෙක් කරපු සියලු දේවලම සාරාංශයක් ලැබෙනවා. කියන්නේ ID නම්බරය, අපි තෝරපු ෆෝන් නම්බර එක, සිම් එකේ නම්බර එක, භාෂාව, අපි දාන රීලෝඩ් ප්‍රමාණය, මේ සියල්ලම හරිද කියලා නැවත පරීක්ෂා කරලා බලලා හරිනම් තහවුරු කරන්න ඕන. මෙතනදී යම් වෙනසක් කිරීමට අවශ්‍ය නම් මේ අවලංගු කරන්න කියන බටන් එක උඩ ටච් කරලා ඒ අදාළ වෙනස කරලා නැවතත් මෙම ස්ථානයටම පැමිණිලා බලන්න පුළුවන්. මේ සියල්ල හරිනම් මේ තහවුරු කරන්න කියන කහපාට බටන් එක උඩ ටච් කරායින් පසුව අත්සන් කරන්න ලැබෙන ස්ථානය හම්බෙනවා. එතන පල්ලෙහැම වම් අත පැත්තේ තිබෙන කොටුව මතට ටච් කිරීමෙන් හරි ලකුණක් ලැබෙනවා. ඒ කියන්නේ එකඟ වෙනවා කියලා. ඒ ආකාරයට සිදු කරලා අත්සන් කිරීම සිදු කරනවා. ආකාරයට අත්සන යොදලා දකුණු අත පැත්තේ උඩ තිබෙන හරි ලකුණ උඩ එකපාරක් ටච් කිරීම මගින් මේ සියල්ලේම ක්‍රියාවලිය අවසන් වෙනවා. අවසාන වශයෙන් මෙතන සක්‍රිය කරන්න කියලා තිබෙන බටන් එක උඩ කහපාට බටන් එක උඩ එකපාරක් ටච් කිරීම මගින් මේ සිම්පත ඇක්ටිව් වීම සිදු වෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි මේ ඩයලොග් සිම් එකක් ඇක්ටිව් කරන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම සිදු කරන්නේ. ඉතින් මේ වීඩියෝ එකට සම්පූර්ණයෙන්ම විනාඩි 10ක් 12ක් ගත වුණාට මේ ක්‍රියාවලිය ඔබට ඊටාම සියුම් ආකාරයෙන් පැහැදිලි කරන්න අවශ්‍ය නිසා තමයි මේ ආකාරයට වෙලාව ගත වුනේ. එහෙම නැත්නම් ඩයලොග් සිම් එකක් ඇක්ටිව් කරන්න විනාඩි 2-3කින් පුළුවන්. මේ සිම් එකක් ඇක්ටිව් කරන ආකාරය ඔබට පියවරෙන් පියවරට ඉතාම සරලව පැහැදිලි කරන්න අවශ්‍ය නිසා තමයි මේ කරුණු මම එකින් එක ගෙනහැර දක්වමින් ඔබට මේ පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කරේ. එහෙම නැත්නම් සිම් එකක් ඇක්ටිව් කරන ආකාරය පමණක් පෙන්නගෙන ගියා නම් මට මේ වීඩියෝ එක විනාඩි 3කින් විතර ඉවර කරන්න පුළුවන්. මම හිතනවා මේ වීඩියෝ එක සිම් එකක් ගන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙකුටත් ගොඩක් වැදගත් වෙන්නට ඇති කියලා. කොහොමද ඔබට අවශ්‍ය කරන අංකයක් තෝරාගන්න සහ මොන පැකේජ්ද අපි දාගන්න කියන එක සම්බන්ධයෙන් හොඳ දැනුමක් ලැබෙන්නට ඇති. ඒ වගේම කමියුනිකේෂන් එකක් පවත්වාගෙන යන කෙනෙකුට ඩයලොග් සිම් එකක් කොහොමද ඇක්ටිව් කරන්න කියන එක සම්බන්ධයෙන් හොඳ පැහැදිලි අවබෝධයක් ලැබෙන්නට ඇති කියලා මම හිතනවා. මෙම සිම් එකක් ඇක්ටිව් කරන ක්‍රියාවලියේ ගැටලුකාරී තැනක් තිබෙනවා නම් මට පල්ලෙහින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම ඒවට අවශ්‍ය කරන ආකාරයට පුළුවන් ආකාරයෙන් උත්තර සපයන්නම්. ඉතින් අපේ කමියුනිකේෂන් එක YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් නොටිෆිකේෂන් එකත් ඔන් කරලා තියාගන්න. මේ වගේ වටිනා වීඩියෝවකින් අපි ඉදිරියේදී නැවත හමු වෙමු. සියලු දෙනාට සුබ දවසක්.